අද බ්ලොග් එක අග ඉඳන් මුලට මම පොඩි ගමනක් ගියා. يعني ඒකෙදි දැකපු දේවල් එක තමයි බ්ලොග් එක කරන්න හිතුනේ. මේක බලන්න ඕ. ඩෙංගු මදුරෙක්. මේ දවස්වල හැමෝම ඩෙංගු නිසා කලබල වෙලා ඉන්නේ. මම හිතන්නේ හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මම මේ ඉන්න ඒරියා එක මම මේ ඉන්න ප්‍රදේශය අතරම වල බැලුවොත් වෙන්නේ වැඩිපුර තියෙන තේ. අනිකර තේ තියෙන්නේ. හරි. දැන් ඒ තේ තිබුණත් දැන් අර හිටපු මදුරුවා මං හිතන්නේ ගොඩක් අයට ඩෙංගු මදුරෙක් වෙන්න ඇති. මොකද ඒ කීප ලක්ෂණේ මදුරුවක තිබ්බා. දැන් ওই ඩෙංගු තියෙනවා කියලා ඩෙංගු අස්තර සමනලෙක්. දැන් ওই ඩෙංගු තියෙනවා කියලා හැමදේම කියනවනේ. ඒ නිසා මිනිස්සුන්ට කියනවා ගොඩක් ඒවා සුද්ධ කරන්න. තමන්ගේ පරිශ්‍රම සුද්ධ කරගන්න කියලා. දැන් මේක සුද්ධ කරන්න ගියාම මොකද වෙන්නේ? මම දැක්ක ගොඩක් තැන්වල මේ සුද්ධ කරන වැඩේ කරන්නේ වෙනස් විදිහකට. හරිම අමුතු විදිහට යාලා කරන්නේ. මොකද අමුතු ක්‍රමේ? ඒ තමයි තමන්ගේ පරිශ්‍රය පුදුමාකාර විදිහට සුද්ධ කරනවා. සුද්ධ කරලා කුණු ටික අරගෙන ගිහිල්ලා එක්ක අල්ල පිටුමට දානවා. එහෙම නැත්නම් වෙන කොහෙට හරි දානවා. තමන්ගේ ඉඩම නොවන තැනකට දානවා. තමන්ගේ ගෙදර නොවන තැනකට දානවා. එක්ක පාරට කොහෙට හරි විසි කරලා යනවා. මෙහෙම පුළුවන්ද ඩෙංගු වලින් බේරෙන්න? දැන් මේක බලන කෙනෙකුට හිතන්නේ හරි දැන් මං ඩෙංගු හැදෙන එක බලක්කලා මේක විනාශ කරලා තියෙන කියලා. මේක දැන් ගිනි ගන්න දාලා ඒ වුණාට මේක හරියට පත්තු වෙලා නැහැ. මට ඒක එහෙම දාලා ගිහින්. දැන් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. තව ලස්සන වැඩක් තියෙනවා. දැන් බලන්න මෙතන. මෙතන බැලුවොත් ඔයාලට පෙනෙයි. මේක කවුරු පදිංචි වෙලා ඉන්න ඉඩමක් නෙවෙයි. හැබැයි මෙතන කුණු පිටලා දාලා තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් මේ මෙතන ගෙනත් දාලා තියෙනවා. දැන් මම මේක ඔක්කොම ක්ලීන් කරන්න ඕන. මොකද ඒ කියන්නේ මෙහෙමයි. තමන්ගේ ඉඩමේ මදුරෙක් ඇවිල්ලා තමන්ගේ ඉඩමේ ඔය කියන ඩෙංගු බීජ දාලා මේ ඒකෙන් තමන් විතරයි කන්නේ. අනිත් එක්කෙනාගේ ඉඩමේ ඩෙංගු හැදුනොත් එහෙම නැත්නම් අනිත් එක්කෙනාගේ ඉඩමේ මදුරුවා බෝ වුණොත් එහෙම ඒ මදුරුවා කන්නේ වෙන කෙනෙක්ව. මොකද්ද මේකෙන් කියන්නේ? මිනිස්සු සමහර විට තමන්වම රවට්ට ගන්න උත්සාහ කරනවා. මගේ ඉඩම විතරක් සුද්ධ කරලා ක්ලීන් කරලා අනිත් අය ඉන්න තැනකට ඒ කුණු ටික ගිහිල්ලා දැම්මට පස්සේ එයාලා හිතනවා මේ ඩෙංගු නවතියි කියලා. එහෙම නැත්නම් මට විතරක් ඩෙංගු හැදෙන්නේ නැති වෙයි. අනිත් අයට හැදිලා ගියට කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ හැඟීමක් අපේ මිනිස්සු අතර තියෙනවා. ඒක නිසා තමයි මේක ගොඩක් වෙලාවට පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් 50000ත් ඉක්මවලා ගියා කියන ආරංචි ලෙඩ ප්‍රමාණය. එතකොට ඒ තරම් මට්ටමකට රජය ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් මේ හැමෝම මෙච්චර උත්සාහ කරද්දිත් ඇයි මේක කරන්න බැරි? ඔන්න ඔය වගේ හේතු තමයි තියෙන්නේ. මේක මේ මම යන ගමන් දැක්කේ. මේ හරිය ලොකු රෙසිඩෙන්ෂල් ඒරියා එකක් නෙමෙයි. මෙතන රෙසිඩන්ස් එකක් ඇත්තටම හොයාගන්නත් නැහැ. ඇත්තම කතාව. හැබැයි මේ ළඟපාත ගෙවල් කීපයක් තියෙනවා. දැන් ඔයාලට පෙන්නේ අර පැත්තේ ලස්සන කඳුලායක් තියෙනවා. ඒතර මෙතන මහවැලි ගඟ මේ විදිහට ගලාගෙන යනවා. මේ තරම් ලස්සන පරිසරයක දැන් මම අර පෙන්නුවා වගේ මදුරෙක් ඉන්නේ කොහමද? කොහමද ඉන්නේ? ඒ කියන්නේ ගැටලුවක් තියෙනවා. මම අර කියපු දේවල් අර පෙන්නපු දේවල් ඒවට හේතු වෙන්න පුළුවන්. ඇවිද හිටියා මිසක් වටපිට බලන්න බැලුවා. දැන් පේනවද? ලොකු වැස්සක් එන්න යන්නේ. ඊටාම තද ඊටාම මේ මෙහෙට වහිනකොට තියෙන ලස්සන තමයි දැන් ඔය පේන කන්ද. දැන් ඔයාලට ඔය පේන කන්ද සම්පූර්ණයෙන් වැහෙනවා. ඔය දැන් පේනවා ඇති කන්ද වැහෙන්න පටන් ගන්න තියෙන්නේ වලාකුළු වලින්. ඒ කියන්නේ දැන් තව පොඩ්ඩකින් මෙහෙට වැස්ස වහින්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ පැත්ත. ඔයාලට පේන්නේ මේ පැත්තේ හැටි කළු කරලා නැහැ. හරි. එතකොට මේ මම ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි වැස්ස එන පැත්ත. අපිට බලලා අපිට පොඩ්ඩක් කලින් ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. දැන් මෙන්න මේ ටික අපි අස් කරගන්න ඕනේ. අපි දැන් නැස්ත වෙන්න ඕනේ. දැන් වැස්සක් එන්න යන්නේ. සමහර විට මෙන්න මේ පැත්තේ ඉන්න කට්ටියට වහින්නේ නැහැ. මේ පැත්තේ ඉන්න කට්ටියට වහිනවා. එහෙනම් ඔන්න ඔය කන්ද පැත්තෙන් ඉන්න කට්ටියට වහිනවා. මෙන්න මේ පැත්තේ ඉන්න කට්ටියට වහින්නේ නැහැ. සමහර විට මෙන්න මේ ගඟින් මෙහා අපිට වහිනවා. ගඟින් එහා එයාට වහින්නේ නැහැ. මේ වගේ සුන්දර අත්දැකීම් තියෙනවා. මම තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් තමයි. හැබැයි මම ස්වභාවික පරිසරයත් එක්ක ඉන්න නිතරම කැමති කෙනෙක්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මම මේ ගෙදර
ඉඳන් වැඩ කරන කතාව. එහෙම නැත්නම් අපි working from home කියන concept එකට ගොඩක් කැමතියි. මොකද කොළඹට වෙලා හිර වෙලා ඒ තාක්ෂණික ගනුදෙනුව කරනවට වඩා මේ වගේ ලස්සන සුන්දර ගමක සුන්දර තැනක ඉඳගෙන ඒ තාක්ෂණික ගනුදෙනුව කරාට පස්සේ හිතට දැනෙන ගතට දැනෙන මානසික සහ ශාරීරික සුවය ඒක වෙන කතාවක්. ඔයත් උත්සාහ කරලා බලන්න. ගෙදර ඉඳන් වැඩ කරනවා කියලා ගේ අසරලා රින්ගන් ඉන්න එපා. මිනිස්සු අවශ්‍ය නැහැ හැම වෙලේම තමන් ගිහිල්ලා මිනිස්සුත් එක්කම එකතු වෙලා නිකන් අර අවසර කියලා සෙට් වෙන කතාව නෙමෙයි මේ කියන්නේ. මේ වගේ ලස්සන පරිසරයක් තියෙන තැනකට ගිහිල්ලා ඒ වගේ දේවල් හොයාගෙන එතන වෙන්නේ මොනවද කියලා බලලා ඒ පරිසරය ඔබ්සර්ව් කරලා ගොඩාක් ලස්සන අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. ඉතින් මම හදිස්සියේ එළියට බැස්සේ මගේ ඉඩමේ පොඩ්ඩක් රවුමක් දාලා එන්නම් කියලා. ඒ අනාතරතුරේදී තමයි මේ ටික දැක්කේ. ඉතින් මధుරවත් දැකපේකේ මේ ගැන විස්තරයක් නොකිය ඉන්න බැරි වුණා. ඒකයි මේ vlog එක අදගෙන ආවේ. අපි මම ආපු වැඩේ කරගෙන ඉවරයි. මං හිතන්නේ දැන් මට යන්න වෙලාව හරි. මොකද අර මං කිව්වා වගේ බැස්ස තව සුළු මොහොතකින් මෙහාට ඇද වැටෙන්න යන්නේ. එහෙනම් අපි යන්න. මේ මధుරව එතනම කරගෙන. මට පෙන්වන්නද මන් දන්නේ නැහැ. තව ටිකක් ලඟ වෙලා බලමු. බැස්ස වහින්න පටන් ගන්න අපි යමු. අයිබෝ මං හිතුවා නෑ කියලා. නෑ මේ අර වැඩක් මේ තීන්ත මාර්ගයක් මන් තියලා ගේම් කියන්නේ. ගෙදරද? ඔව්. ආටිපටි. කොහෙද යන්නේ? මේ තාමට උන්ට අර තීන්ත වඩියක් ගන්නවා. තීන. වැස්සක් එන්නේ. අස්සක් කියන්නේ තීන්ත මදි වුණා මේ. හෙට්ටුපිටේ වැඩ කරන්න එපා. අතනත් පොඩ්ඩක් කඩාගෙන ගිහලා නේ පාර. අතන කලින් කඩන් ගිහලා තිබ්බි. ඒ ටිකද? ඔව්. ඉතින් පේනවා මිනිස්සු කොච්චර උත්සාහ කරත් තමන්ගේ වගකීම හරියට තේරුම් අරගෙන නැහැ. තමන් කරන්න ඕනේ මොකද්ද මේකෙන් මිදෙන්න, මේ ජාතියක් විදිහට එහෙම නැත්නම් රටක් විදිහට මේකෙන් එළියට එන්න තමන් කරන්න ඕනේ මොකද්ද කියන එක මිනිස්සු තේරුම් අරගෙන නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කවුරු කොයි විදිහට මොන ආයතන වලින් මොන විදිහට මේක කරන්න ගියත් අසාර්ථක වෙන්න යන නිසා. ඔයාලත් ක්ලීන් කරනකොට තමන්ගේ පරිසරය විතරක් නෙවෙයි වටපිටාවත් එක්කම ක්ලීන් කරගෙන යන්න. තමන් ක්ලීන් කරගත්ත දේවල් අනුන්ගේ වතු වලට ගිහිල්ලා දාන්න එපා. පාරට දාන්න එපා. ඒක නිසි පරිදි බැහැර කරන ක්‍රමවේදයක් හොයාගන්න. එහෙම නැතුව මේකෙන් නම් මිදෙන්න අමාරුයි.